හොඳයි. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ජයරත්න PCB අලුතෙන්ම හඳුන්වා දෙන channel 4 motor controller circuit එක. මම මුලින්ම ඔයාලට කියන්නම් මේක මොන වගේ වැඩකටද ගන්න පුළුවන් කියලා. ඔයාලා දන්නවා සමහර කට්ටිය මේ වෙසක් එකට හදනවා මුචලින්ද නාගධාරණය. ඒ වගේම අපාය හදනවා. එක රූ කඩ වගේ දාලා මේ ඒවා එහා මෙහා මූව් වෙන විදියට ඒ වගේ කරනවා. ඊට පස්සේ පොසොන් එකට සමහර කට්ටිය හදනවා මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය. එතකොට ඒ වගේ දේවල් ඊළඟට ආයෙත් ඔයාලට මේකෙන් පුළුවන් නෙළුම් මල් 7 සිදුහත් කුමාරයාගේ ඉපදීම හා සම්බන්ධ නෙළුම් මල් 7 පොළවෙන් උඩට එන විදියට ඒ වගේ දේවල් මේ රූකඩ ඒ කියන්නේ මෝටර සම්බන්ධ කරලා රූකඩ වගේ දේවල් වලට ඒ වගේම ආයෙත් කැරකෙන කූඩුවක් දෙපැත්තට කරකවන්න ඒ වගේම එක වෙලාවදී පැටව් කැරකෙන එක නවත්තන්න වගේ දේවල් කරකවන්න නවත්තන්න වගේ දේවල් කරන්න පුළුවන්. සාමාන්‍ය මෝටර පාවිච්චි කරන DC මෝටර එකක් පාවිච්චි කරන ඕනම වැඩක් කරන්න පුළුවන් මේකේ. මේකේ විශේෂත්වය තමයි මේකේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලටම කරගන්න පුළුවන්. පරිගණකයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ස්මාර්ට්ෆෝන් මොනවත් ඕනෙත් නැහැ. මේකේ ඩිස්ප්ලේ එකක් තියෙනවා මෙතන. මේ ඩිස්ප්ලේ එකයි බටන් තුනෙන් ඔයාලට සම්පූර්ණයෙන් මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේකේ ප්‍රෝග්‍රෑම් 25ක් ප්‍රෝග්‍රෑම් 30ක් තියෙනවා. ස්ටෙප් 30කට යවන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් ටික ඔක්කොම පාවිච්චි කරනවා නම් ඉතින් බලමු දැන් මේක අපි ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා. දැනට මෙතන ඔයාලට පේනවා ඇති අපි මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මේ බටන් භාවිතා කරලා ප්‍රෝග්‍රෑම් එකක් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙන්නේ. මේකේදී ඔයාලට පේනවා ඇති මේ නම්බර් 1 කියන්නේ පළවෙනි ස්ටෙප් එක. ඒකේදී වෙන්නේ පළවෙනි මෝටර එක ඉස්සරහට යනවා 100ක ස්පීඩ් එකෙන්. නම්බර් 2 එක පළවෙනි මෝටර එක රිවර්ස් නවතිනවා. 3 එකෙන් පළවෙනි මෝටර රිවර්ස් එකට යනවා. ඊළඟට 4 එකෙන් නවතිනවා. 1 2 3 4 ස්ටෙප් 4ක් තමයි ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ. ඒ විදිහට මේ මෝටරෙත් වැඩ කරනවා. ඔය දැන් මෝටරේ හයි ස්පීඩ් එක පැත්තකට යනවා. ඊළඟට මෝටරේ ස්ලෝ අනිත් පැත්තට යනවා. ඊළඟට නවතිනවා. ආයෙත් මුල් ස්ටෙප් එක. ඒ විදිහට යන්නේ. දැන් ඕකේ ස්ටෙප් 4ක් විතරයි දාලා තියෙන්නේ. ඒකේ ඔයාලට ස්ටෙප් 30ක් වෙනකම් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. අනික මේ මෝටරේ සෙට් කරලා තියෙන පළවෙනි රිලේ එකට විතරයි. එතකොට මේ ඉතුරු රිලේ තුනට තව මෝටර 3ක් සෙට් කරලා ඔයාලට පිළිවෙල, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ මොන දේවල්ද වෙන්න ඕනේ කියලා පිළිවෙල දෙන්න පුළුවන්. මේකෙදි ඔයාලට මෝටර 4ක් සම්බන්ධ කරන්න පුළුවන්. මේක channel 4 එක නිසා. එතකොට channel 3 තියෙනවා අපේ ගාව, channel 2 තියෙනවා, තනි channel එකක් තියෙනවා. මේ සර්කිට් වල මේ සීරීස් එකේ. ඒ වගේම මේකේ ස්පීඩ් අඩු වැඩි කරන්න පුළුවන්. මෝටර එකේ ස්පීඩ් එක 100 බිඳුව ඉඳන් 100 වෙනකන් අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට මේක ස්ටෙප් එකක් යන ටයිමර් එක සාමාන්‍යයෙන් තප්පර බිඳුව ඉඳන් තප්පර 240 වෙනකන්. ඒ කියන්නේ විනාඩි 4ක් වෙනකන් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට විනාඩි 4ට වඩා වැඩි ටයිම් එකක් යනවා නම් ස්ටෙප් තව එකක් දාලා එතනින් ටයිම් එක ඇඩ් කරලා එම වැඩි කරගන්න පුළුවන්. එතකොට මේකේ ෆෝවර්ඩ් රිවර්ස් ඩිරෙක්ෂන් මාරු කරවන්න පුළුවන්. මෝටර එක ස්ටොප් කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් තමයි මේකෙන් පුළුවන්. ඒ වගේම මේකේ විශේෂත්වයක් තියෙනවා ලිමිට් ස්විච් සපෝට්. එතකොට මෙතන ඔයාලට පේනවා මේ හැම මෝටර එකම ටර්මිනල් 6ක් තියෙනවා. එතකොට පළවෙනි ටර්මිනල් දෙකට පවර් එක දෙන්න තියෙන වෝල්ට් 12ක්. එතකොට මේකට වෝල්ට් 12 මෝටර තමයි පාවිච්චි කරන්න පුළුවන් DC මෝටර. එතකොට ඔයාලට වයිපර් මෝටර පාවිච්චි කරන්න පුළුවන්, ගියර් මෝටර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි මේක පොඩ්ඩක් මේ විදුලි මෝටර පැත්ත ඕෆ් කරගමු. මම දැන් මෝටර පැත්ත ඕෆ් කරා. මේකේ කන්ට්‍රෝල් පැත්ත හැබැයි වැඩ. කන්ට්‍රෝල් පැත්තට මෙතනින් සප්ලයි එකක් දීලා තියෙන 12 සප්ලයි එකක්. මේ පවර් ඇඩැප්ටර් එකත් ඔයාලට හම්බ වෙනවා. වෝල්ට් 12 ඇම්පියර් දෙක ඇඩැප්ටර් එකක්. එතකොට මේ පැත්තට මෝටර වලට පවර් සප්ලයි ඔයාලා ගාව තියෙන්න ඕනේ. එතකොට ඔයාලට මෙතන channel 4ට separate සප්ලයි 4ක් සම්බන්ධ කරන්න පුළුවන්. නැත්නම් මේ විදිහට loop කරලා එකම සප්ලයි එකෙන් දෙන්නත් පුළුවන්. එතකොට අපි මේක තව close up එකක් ගත්තොත් මේකේ හැම රිලේ එකකටම තියෙනවා ටර්මිනල් 6ක්. ඒකේ පළවෙනි දෙක තියෙන්නේ ධන ඍණ. ඒ කියන්නේ මෝටර එකට පවර් එක දෙන පවර් සප්ලයි එකෙන් පවර් එක දෙන පැත්ත. ඊළඟ දෙක තියෙන්නේ ඊළඟ ටර්මිනල් දෙක තියෙන මෝටර අවුට්පුට් එක. අපි ඒක මෝටරේට සෙට් කරලා තියෙන්නේ. ඊළඟට අන්තිම මේ ටර්මිනල් දෙකෙන් කරන්නේ මේක ලිමිට් ස්විච්. ඒ කියන්නේ ඔයාලා දන්න මෝටර එක සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය තැනට ටයිම් එකකින් හරියටම යවන්න බෑ. ඒ කියන්නේ ඩිලේ එකක් දීලා හරියටම ඒ තැනටම යවන්න බෑ. මේ අපි එතකොට සාමාන්‍යයෙන් කරන්නේ ඒ ගිහින් නවතින්න ඕන තැනට ස්විච් එකක් දානවා. උදාහරණයක් විදිහට මෝටරේ ගිහිල්ලා යම්කිසි තැනක තියෙන ස්විච් එකේ වැදුනට පස්සේ නවතින විදිහට අපිට හදන්න පුළුවන්. ඒකට තමයි ලිමිට් ස්විච් එකක් කියන්නේ. ඒ කියන්නේ අදාළ ලිමිට් එකේදී නවතිනවා මෝටර එක. එතකොට මෝටරේ අපි දැන් මේකේ හයියෙන් කරපුණාට අපි සාමාන්‍යයෙන් ගියර් කරලානේ දාන්නේ. එතකොට මේ ගිහින් මේ විදිහට දැන් මෙතන මේ පින් දෙක කනෙක්ට් වුණොත් මේව කනෙක්ට් වුණොත් මේකෙන් ගන්න පුළුවන් මේ
අපිට පුළුවන් මෝටර එක ඕෆ් කරගන්න. ඒ කියන්නේ ටයිමර් එක දීලා හිතන්නකෝ ටයිමර් එක තප්පර 6ක් දුන්නා කියලා. ටයිමර් එක තප්පර 6ක් දීලා මෝටරේ ඕන දැන් කැරකෙනවා. ඊට පස්සේ මෝටරේ ගිහිල්ලා මෝටරේ අපේ එහා මෙහා යන කොටසක් තියෙනවා නම් ඒක ගිහිල්ලා ලිමිට් ස්විච් එකට වැදුනට පස්සේ අපිට පුළුවන් තප්පර 6 දීලා තිබ්බට තප්පර 3න් වගේ වැදුනොත් එතනින්ම ඕෆ් වෙනවා. ඒ කියන්නේ ඒ මෝටර එක නවතිනවා එතනින්. එතනින් එහාට යන්නේ නැහැ. ඊළඟට අපේ ඊළඟ ස්ටෙප් එක එතනින් එහාට කරගන්න පුළුවන්. මෝටරය ආපස්සට ගන්නවද නැත්නම් නවත්තලා තියනවද ඒ සියල්ලම කරන්න පුළුවන්. ඒක කරන විදිය මම ඔයාලට මේකේ ප්‍රෝග්‍රෑම් එක කරන විදිය දාන්නම්. මේකෙදි ඔයාලට දැන් තියෙන ප්‍රෝග්‍රෑම් එක මුලින්ම මෙහෙම මකා ගන්න පුළුවන්. මේ තුනම ප්‍රෙස් කරලා මේක අපේ මෙතන රීසෙට් බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ප්‍රෙස් කරොත් මෙමරි එක ක්ලියර් වෙනවා. එහෙම නැත්නම් මේ තුනම ප්‍රෙස් කරගෙන මෙතන ගලවලා ගැහුවත් ඒ කියන්නේ පවර් එක දීලා ආයේ ඔන් පවර් එක ඔෆ් කරලා ඔන් කරත් මේකේ මෙමරි එක ක්ලියර් කරගන්න පුළුවන්. එතකොට මේකේ ස්ටෙප් 30ක් තියෙනවා. දැන් ප්‍රෝග්‍රෑම් මොනවත් නැති නිසා ස්ටෙප් 30 යනවා. මේ කිසිම ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. අපි බලමු අපි ප්‍රෝග්‍රෑම් එකක් දැන් මේකට ලියමු. පළවෙනියටම අපි කරමු පළවෙනි මෝටර එක මේ මෙතන තියෙන පළවෙනි මෝටර එක ඉස්සරහට ෆෝවර්ඩ් කරමු. තප්පර 5ක් 100% ස්පීඩ් එකෙන්. අපි ඒක මෙහෙම ලියන්නේ. මැද මේ ඕකේ බටන් එක ප්‍රෙස් කරනවා මුලින්ම. ඕකේ බටන් එක ප්‍රෙස් කරාම ප්‍රෝග්‍රෑම් නම්බර් එක එනවා මෙතන. එතකොට ප්‍රෝග්‍රෑම් නම්බර් එක අපිට කැමති නම්බර් එක ගන්න පුළුවන්. අපි මුලින්ම පළවෙනි ප්‍රෝග්‍රෑම් එක පළවෙනි ස්ටෙප් එක ප්‍රෝග්‍රෑම් කරමු. නම්බර් 1 කියලා දුන්නා. ඊට ඒක ප්‍රෙස් කරාම එතනින් අයින් වෙනවා. ඊට පස්සේ අපි මේක දකුණු පැත්තට ඒක මේ අප් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මේ disable ද enable ද ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක on ඒ කියන්නේ ඒ ස්ටෙප් එක enable කරනවද ඒ කියන්නේ on කරනවද එහෙම නැත්නම් disable කියන්නේ ඒ ස්ටෙප් එක වැඩ කරන්නේ නැහැ. ඒක disable කරලා අපි දැන් ඒක enable කරන්න ඕන. on enable කරා ඊළඟට මෝටර එක select කරන්න ඕනේ. දැන් අපේ පළවෙනි මෝටර එක තමයි use වෙන්නේ. එතකොට ඒක හරි. ඊළඟට forward ඒ කියන්නේ අපි මේක forward නේ කරන්න ඕනේ. එතකොට forward ඒකත් හරි. ඒක වෙනස් කරන්න දෙයක් නැහැ. on speed එක වෙනස් කරන්න ඕනේ. අපි මේක cursor එක මෙතෙන්ට අරගෙන මේක press කරාම මේ කොටුව blink වෙනවා. එතකොට අපිට මේකේ parameter එක වෙනස් කරන්න පුළුවන්. අපි මේක දාමු 100%ක් speed එක. මෙතන ඔයාලට 100ට බිඳුවේ දැන් 100% adjust කරන්න පුළුවන්. ඒක දැම්මට පස්සේ ඒක press කරාම අපිට ඊළඟට යන්න පුළුවන්. time එක අපි දාමු තප්පර 5ක් කියලා. තප්පර 5ක් දැම්මා. okay කරා. ඊළඟට අපිට ඕන නම් මේක save කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දෙවෙනි step එකත් මෙතනම ලියන්න පුළුවන්. එතකොට අපි දානවා number 2. ඒ කියන්නේ අපි මෙතන තප්පර 5ක් මෝටරේ on කරා. ඊට පස්සේ අපි දාමු number 2 එක enable කරන්න ඕන මුලින්ම. ඊළඟට අපි මෝටර එක number 1 forward ස්පීඩ් එක 0. ඒ කියන්නේ අපි දැන් මෝටර එක off කරන්න යන්නේ. එතකොට ස්පීඩ් එක 0. ඊළඟට අපි දාමු off වෙලා තප්පර 2ක් තියෙන්න ඕනේ. අපි මේක දානවා තප්පර 2යි. ඕනනම් දැන් save කරන්න පුළුවන්. අපි මේක reverse එකටත් කරකවමු. එතකොට ඊළඟ step එක දාමු. save කරේ නැහැ හැමන් තාම. එතකොට තුන්වෙනි step එක. ඒක අපි ඒ step එක enable කරන්න ඕන මුලින්ම. ඊළඟට motor එක අපි මේක forward නෙමෙයි දැන් reverse. අපි දාමු reverse. okay. ඊළඟට මේ reverse කරන්නේ අපි හිතමු අපි 150ක speed එකකින් reverse කරන්නේ. ඔය විදියට 150යි. ඊළඟට okay. ඒක අපි reverse කරනවා තප්පර 3ක්. මේක timing speed කැමති විදියට ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන save කරන්න පුළුවන්. නමුත් මම save කරන්නේ මම මේක දැන් forward වෙලා අපි නවත්තන්නත් ඕනේ. අපි නවත්තමු දැන් ඊළඟ එක number 4 වෙනි step එකේදී අපි ඒක step එක enable කරනවා. ඊළඟට motor 1 අපි මේක reverse දාමු. මේක නම් ඒ කියන්නේ නවත්තනකොට forward reverse මොනවද තිබ්බත් අවුලන්නේ නැහැ. ස්පීඩ් එක 0. නවත්තනවා කියන්නේ ස්පීඩ් එක 0. අපි නවත්තලා සාමාන්‍යයෙන් තියමු තප්පර 3ක් විතර 3ක් තියමු. ඔය විදියට. ඔන්න දැන් මම ඔයාලට සේව් කරන්න කලින් මගේ ස්ටෙප් ටික පෙන්නන්නම්. ඔන්න පළවෙනි එක enable කරලා motor 1 එක forward කරනවා 100ක ස්පීඩ් එකෙන් තප්පර 5ක්. ඊළඟට number 2 එක enable කරලා motor 1 එක forward අපි මේක ස්පීඩ් එක 0 කරාම motor එක නවතිනවා. motor එක නැවතිලා තප්පර 2ක් තියෙනවා. ඊළඟට number 3 එකෙන් වෙන්නේ motor 1 එක reverse කරනවා 150ක ස්පීඩ් එකෙන් තප්පර 3ක්. ඊළඟට number 4 එකෙන් වෙන්නේ motor 1 එක reverse කරන එක නවත්තනවා මෙතන. ස්පීඩ් එක 0 කරලා තප්පර 3ක් තියෙනවා. ඉතින් ඕක තමයි අපේ තියෙන ප්‍රෝග්‍රෑම් එක දැනට. ඔයාලට මෙහෙම ස්ටෙප් 30ක් මේකට දාන්න පුළුවන්. දැන් පළවෙනි මෝටර එකනේ අපි කරේ. මේ විදිහට ඔන්න දැන් සේව් කරන්න පුළුවන්. මේක සේව් කරාම setting save කියලා එනවා. ඊළඟට මේක මෝටර ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න ගන්නවා. දැන් ඔන්න step 1 ඊළඟට අවේ ටයිම් එක ඉඳලා ඊට පස්සේ step 2 මෝටර එක නැවතුණා. ඔන්න step 3 reverse එකට යනවා. ඊට පස්සේ step 4 නැවතිලා තියෙනවා. ආයෙත් එතකොට අර ටික මොනවත් නැති නිසා ඒ ටික ගිහිල්ලා ඔන්න පළවෙනි එකට එනවා. එතකොට දැන් මේක අපි මෙතන මම ඔයාලට මේකත් ඔන් කරලා පෙන්නන්න. power supply එක ඔන් කරලා බලන්න මෝටර එක.
ඔන්න මෝටර එක මේක දැන් වෙන්නේ ෆෝවර්ඩ් වෙනවා 100 ස්පීඩ් එකෙන් නැවතුණා. ඊළඟට ඔන්න රිවර්ස් වෙනවා 150ක ස්පීඩ් එකෙන් මේ විදිහට ඔන්න නැවතුණා. දැන් ඊළඟට ආයි ෆෝවර්ඩ් වෙනවා. ඔය විදිහට ෆෝවර්ඩ් රිවර්ස් කරන්න පුළුවන්, ස්ටොප් කරලා තියන්න පුළුවන්. දැන් අපි පළවෙනි මෝටර එකට විතරයි ලිව්වේ. මම පවර් සප්ලයි එක ඕෆ් කරගන්නම්. අපි දැන් බලමු දෙවෙනි මෝටර එකට. මේකේ අපි දැන් 1 2 3 4 ස්ටෙප් 4නේ ලිව්වේ. අපි පස්වෙනි ස්ටෙප් එක ලියමු. ඒකට අපි කරන්නේ මේක ප්‍රෙස් කරා නම්බර් එක සිලෙක්ට් කරනවා. අපි දාමු පස්වෙනි ස්ටෙප් එක. අපි ඒක enable කරන්න ඕනේ මුලින්ම. enable කරොත් තමයි ඒක ෆන්ක්ෂන් වෙන්නේ. ඊට පස්සේ අපි දාමු දෙවෙනි මෝටර එක. මෝටර එක සිලෙක්ට් කරා 2. එතකොට අපි මේ දැන් කලින් රිවර්ස් නේ කරේ. අපි ඕනනම් මේක ෆෝවර්ඩ් නේ කරේ මුලින්ම. අපි මේක රිවර්ස් කරන්න පුළුවන් මුලින්ම. ඔන්න රිවර්ස්. අපි දාමු ෆුල් ස්පීඩ් එකෙන් 100 ස්පීඩ් එකෙන් රිවර්ස් කරා තප්පර 3ක්. මේක ඔයාලට තප්පර 240 වෙනකන් වැඩි කරගන්න පුළුවන්. අපි දාමු තප්පර 3ක්. ඊළඟට අපි දාමු රිවර්ස් කරා තප්පර 3ක්. ඊට පස්සේ 6 වෙනි ස්ටෙප් එක අපි දාමු. ස්ටෙප් එක enable කරා මෝටර එක number 2. එතකොට මෝටර number 2 කියන්නේ මේ දෙවෙනි රිලේ එකෙන් යන්නේ. එතකොට number 2 ඒක අපි රිවර්ස් නේ කරේ කලින්. දැන් රිවර්ස් කරපු එක නවත්තන්න ඕනේ. එතකොට ස්පීඩ් එක 0 කරලා අපි සාමාන්‍යයෙන් තප්පරයක් දාමු. එක තප්පරයක් නැවතිලා තියෙනවා. ඊළඟට අපි දාමු 7 වෙනි ස්ටෙප් එක. ස්ටෙප් එක enable කරන්න ඕනේ. ඊළඟට මෝටර් 2 එක අපි ඔන්න දැන් ෆෝවර්ඩ් කරමු. ෆෝවර්ඩ් අපි දාමු 125ක ස්පීඩ් එකේ. 25ක ඔන්න 25ක ස්පීඩ් එකක්. තප්පර 4ක්. තප්පර 4ක්. ඊළඟට අපි මේක ආයෙත් ඕනනම් රිවර්ස් කරා. දැන් අපි මේක රිවර්ස් නේ කරේ. අපි මේක රිවර්ස් කරමු. බලමු. ස්ටෙප් අපි 1 2 3 4 කලින් පළවෙනි මෝටර එකට පස්වෙනි ස්ටෙප් එකේදී රිවර්ස් කරා 100ක් ස්පීඩ් එකෙන් තප්පර 3ක්. 6 වෙනි ස්ටෙප් එකේදී අපි මෝටර එක ස්ටොප් කරා. 7 වෙනි ස්ටෙප් එකේදී අපි මෝටර එක ෆෝවර්ඩ් කරනවා 125කින් තප්පර 4ක්. අපි 8 වෙනි ස්ටෙප් එක දාමු ඔන් කරලා මෝටරේ නවත්තන විදියට. මෝටර නම්බර් 2 එක ෆෝවර්ඩ් ස්පීඩ් 0 තප්පර 2ක් තප්පරයක් ඔන්න නැවැත්තුවා. එතකොට ආයි අපි ප්‍රෝග්‍රෑම් එක බලමු කොහොමද කියලා. පළවෙනි ස්ටෙප් එකේදී වෙන්නේ පළවෙනි මෝටර එක ෆෝවර්ඩ් වෙනවා ෆුල් ස්පීඩ් එකෙන් තප්පර 5ක්. දෙවෙනි ස්ටෙප් එකෙන් මෝටර එක නවතිනවා. එතකොට තුන්වෙනි ස්ටෙප් එකෙන් මෝටර එක රිවර්ස් වෙනවා 150ක ස්පීඩ් එකෙන් තප්පර 3ක්. එතකොට ෆෝර්ත් ස්ටෙප් එකෙන් හතරවෙනි එකෙන් වෙන්නේ රිවර්ස් වෙවි තිබ්බ එක නවතිනවා. එතකොට පස්වෙනි එකෙන් වෙන්නේ මෝටර නම්බර් 2 එක රිවර්ස් වෙනවා ෆුල් ස්පීඩ් එකෙන් තප්පර 3ක්. 6 වෙනි ස්ටෙප් එකේදී මෝටර නම්බර් 2 එක නවතිනවා. එතකොට 7 වෙනි ස්ටෙප් එකේදී මෝටර 2 එක ෆෝවර්ඩ් වෙනවා 125ක ස්පීඩ් එකෙන් තප්පර 4ක්. 8 වෙනි ස්ටෙප් එකේ මොකද්ද වෙන්නේ මෝටර එක නවතිනවා. එතකොට 9 වෙනි ස්ටෙප් එක අපි පාවිච්චි කරලා නැහැ. ඒක ඩිසේබල් කරලා තියෙන. අපි දැන් මේක සේව් කරගමු. ඔය විදිහට ඔයාලා බලන්න ඩිස්ප්ලේ එකේ මේක ෆන්ක්ෂන් වෙන විදිය තියෙනවා. ඔන්න පළවෙනි ස්ටෙප් එක මෝටර ෆෝවර්ඩ්. දෙවෙනි ස්ටෙප් එකේදී මෝටර එක නවතිනවා. තුන්වෙනි ස්ටෙප් එකේදී මෝටර 1 එක රිවර්ස්. හතරවෙනි එකේදී මෝටර 1 එක ස්ටොප්. පස්වෙනි එකේදී මෝටර 2 එක රිවර්ස් ෆුල් ස්පීඩ් එකෙන්. හයවෙනි එකේදී මෝටර 2 එක නවතිනවා. හත්වෙනි එකේදී ෆෝවර්ඩ් වෙනවා 125න්. අටවෙනි එකේදී නවතිනවා. එතකොට අර ටික ඉතුරු ටික මොනවත් නැති නිසා ඒ ටික ඉක්මනට ගිහිල්ලා ආයෙ මුලට එනවා. ඉතින් එතකොට ඔයාලට මේ මෝටර 4 අපිට දැන් මෙතන දෙවෙනි එකට මෝටර එකක් සෙට් කරලා නැති නිසා මේ පෙන්වන්න විදියක් නැහැ. එතකොට මේ මෝටර 4 ඔයාලට කැමති විදියට මේකේ ස්ටෙප් මේකේ තියෙනවා 30ක්. ඒ ස්ටෙප් 30න් කැමති විදියට ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එක ආයේ සම්පූර්ණයෙන් මෙමරි එක ක්ලියර් කරගන්න ඕන නම් මේ තුනම එකපාර ප්‍රෙස් කරගෙන පවර් ඔන් කරාම මෙමරි එක ක්ලියර් වෙනවා. එතකොට ඔයාලට ආයේ ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් මේක. මේකට කම්පියුටර්ස් මොනවත් අවශ්‍ය නැහැ. ෆෝන් මොනවත් ඕනේ නැහැ. ඩිස්ප්ලේ එකෙන් කෙලින්ම මේක ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. එතකොට මේකේ ලිමිට් ස්විච් ෆන්ක්ෂන් එක මම ඔයාලට පෙන්නන්නම්. දැන් මෙතන මම කියවනේ අන්තිම ටර්මිනල් දෙක ලිමිට් ස්විච් එක කියලා. මෙතන ස්විච් එකක් තමයි හයි කරන් තියෙන්නේ. මෝටර එක ගිහිල්ලා ස්විච් එක වැදුනට පස්සේ එතනින් එහාට මෝටර එක රන් වෙන්නේ නැහැ. ඉතින් මම ඔයාලට මේක පෙන්නන්නම්. මෙතන අපි ඔන් කරගමු. ඔය විදියට මෝටර නම්බර් 1 එකනේ වැඩ කරන්නේ. මම ඒක වැඩ කරන ගමන් ඔයාලට මේක මෙතන දාලා පෙන්නන්නම්. මෝටර එක ඔන්න වැඩ කරනවා. අපි මේක ගෑවුවොත්
ඔන්න නවතිනවා. මෙතන ලිමිට් කියලා පෙන්නන මේක හරියටම ඔයාලට ඩෙමොන්ස්ට්‍රේට් කරන්න විදියක් නැහැ මේ තනි අතින් කැම් එක අල්ලගෙන ඉන්න නිසා. මේකේ ඒ කියන්නේ ලිමිට් ස්විච් ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ මේ මෝටර් එක එතන අපි ලිමිට් ස්විච් එක ට්‍රිගර් වුණොත් ඒ කියන්නේ මෝටර් එක ගිහිල්ලා එතන වැදිලා ලිමිට් ස්විච් එක ඔන් වුණොත් ඒ මෝටර් එක කැරක තියෙන එක නවතිනවා. එතකොට ඒ මෝටර් එක හිර වෙන්නේ නැහැ කොහොමත්. ලිමිට් ස්විච් එකේ වැදුනට පස්සේ නවතිනවා. එතකොට දැන් මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ දැන් අර මුචලින්ද නාගදරණය හදනකොට ඔයාලා දන්නවා නායා බිම දිගේ ගිහිල්ලා යම් තැනකට ගියාට පස්සේ එන එක යන එක නවතින්න ඕනේ. එතකොට එතන තමයි ලිමිට් ස්විච් එක හයි කරන්නේ. එහෙම ලිමිට් ස්විච් එක හයි කරාට පස්සේ නායා ගිහින් එතනට වැදුන ඒ ගිහින් ලිමිට් ස්විච් එක වැදුනම ඒක මෝටර් එක මූව් වෙන එක නවතිනවා. ඊට පස්සේ අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී ධාරණය උඩට එනවා. උඩට ඇවිල්ලා නවතින්න ඕන තැන දෙවෙනි channel එකට ලිමිට් ස්විච් එකක් තියෙනවා මේ විදිහට. තුන්වෙනි එකට ලිමිට් ස්විච් එකක් තියෙනවා. හතරවෙනි එකට ලිමිට් ස්විච් එකක් තියෙනවා. එතකොට ධාරණය ගිහින් නවත්තන්න ඕන තැන ලිමිට් ස්විච් එකක් දානවා අපි. එතකොට දෙවෙනි මෝටර එක එතෙන්ට ගියලා නැවතුනාට පස්සේ ලිමිට් ස්විච් එක වැදුනට පස්සේ එතනින් නවතිනවා. ඊට පස්සේ මේවා රිවයින්ඩ් වෙනකොට ඒ කියන්නේ දැන් ධාරණය ආපස්සට පහළටත් එන්න ඕනේ. එතකොට පහළත් මෙතනින්ම තව ලිමිට් ස්විච් එකක් දානවා. මේක ලිමිට් ස්විච් දෙකක් වුණා සෙට් කරන්න පුළුවන් පැරලල් විදියට. එතකොට දෙවෙනි ලිමිට් ස්විච් එක වැදුනහම මේ ධාරණය පහළට ගිහින් නවතිනවා. එතනින් එහාට යන්න. ඒ වගේ ඊට පස්සේ නයිපේනේ උඩට එන එක තුන්වෙනි මේ රිලේ එකට දාන්න පුළුවන්. ඒක ගිහින් නවතින ඕන තැනට ලිමිට් ස්විච් එක දාලා එහෙම කරන්න පුළුවන්. ඒතර හතරවෙනි එක ඔයාලා දන්නවා දැන් අර රිවයින්ඩ් වෙන වෙලාවේදී මේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා පේන්නේ නැති වෙන්න තිරයක් වගේ ඕනනම් මෝටර එකක් දාලා වහන්න පුළුවන්. එතකොට තිරේ වැහෙන තැනට ඔයාලට ලිමිට් ස්විච් එක දාන්න පුළුවන්. තිරේ ඇරෙන වෙලාවටත් ඇරෙන පොයින්ට් එකටත් ලිමිට් ස්විච් එක දාන්න පුළුවන්. ලිමිට් ස්විච් දෙකම පැරලල් දාන්න පුළුවන්. එතකොට මොන ලිමිට් ස්විච් එක වැදුනත් එයා ඒ වෙවි තිබ්බ වැඩේ එතනින් නවත්තගෙන ඊළඟ ස්ටෙප් එකට යනවා. ඉතින් ওই විදිහට තමයි මේක තියෙන්නේ. මේක ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේක ඔයාලට ප්‍රෝග්‍රෑම් කරගන්න ලොකු දෙයක් නැහැ. මේ විදිහට බටන් වලින් මැද බටන් එක ප්‍රෙස් කරාම ප්‍රෝග්‍රෑම් මෙනු එකට යන්න පුළුවන්. මේ දෙපැත්තේ බටන් වලින් අපේ මේ සෙට් කරන්න ඕන පැරාමීටර් එක මොකක්ද කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ පැරාමීටර් එකට ගිහිල්ලා ඒක ඕකේ කරාම මේ කොටුව බ්ලින්ක් වෙනවා. එතකොට මේ අගය ඔයාලට වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ප්‍රෙස් කරාම මේ බටන් දෙක වැඩ කරනවා. මෙහෙ ඊළඟට යවන්න පුළුවන්. අන්තිමට වැඩ ටික ප්‍රෝග්‍රෑම් කරලා ඉවරලා මේක සේව් දුන්න ගමන් සෙටින් ටික සේව් වෙනවා. ඊළඟට ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක දැන් අපි මෙතන පවර් ඔෆ් කරලා ආයෙ ඔන් කරා. කලින් ඔය ප්‍රෝග්‍රෑම් කරපු එක ඒ විදිහටම තියෙනවා. එතකොට ආයෙ මේක හැමතිස්සෙම පවර් ඔන් කර ඉන්නකොට ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ නැහැ. කලින් ප්‍රෝග්‍රෑම් එක ඒ විදිහටම රන් වෙනවා. ඉතින් ඕක තමයි විස්තරේ. channel 4 මේක. ජයරත්න PCB channel 4 motor control එක. මේකේ channel 3 තියෙනවා. channel 2 තියෙනවා. channel 1 තියෙනවා. ඔයාලට ඉතින් channel 1 අරගන්න පුළුවන් සාමාන්‍යයෙන් දෙපැත්ත කරගෙන කූඩුවක පැත්ත මාරු කරන්න වගේ. ඊළඟට channel 2 ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය පැටව කරගෙන කූඩුවක පැටව එක පැත්තකට ගිහින් මහ කූඩුව වෙන පැත්තකට යවන්න ඒ වගේ. එතකොට channel 3 ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අපාය රූකඩ වලින් අපාය හදලා එක මේ රූකඩ එහා මෙහා කරවන්න. ඊළඟට මේ හතරවෙනි channel 4 ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මුචලින්ද නාගදරණය මෝටර් 4ක් භාවිතා කරලා කරන එකට. ඒ වගේම ඔයාලට මිහිඳු හිමිගේ ලංකා ගමනය ඔය 30 මේ මුවා පස්සේ පන්නන එක. එතකොට ඊතලයේ අදින එක. ඒ ටික ඔක්කොම මේවයින් මෝටර් දාන ඕනම එකක් මේකෙන් මේවා ප්‍රෝග්‍රෑම් එක ඔයාලටම හදලා කරන්න පුළුවන්. මේ ටයිමින් කැමති විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට මේක වෙසක් පොසොන් විතරක් නෙමෙයි. අතරම මේක මේ ඔයාලා හදන පොඩි පොඩි මැෂින් වල ඔටෝමේෂන් වැඩවලටත් ගන්න පුළුවන්. මේකේ කියන්නේ මෝටර් 4ක් තියෙනවා. ඒ 4 ඔයාලට ෆෝවර්ඩ් රිවර්ස් ස්ටොප් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ලිමිට් ස්විච් සපෝට් කරන නිසා ඔයාලගේ පොඩි පොඩි ඔටෝමේෂන් මැෂින්ස් වලට මේක සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. මේක රිලේ channel එකකින් සාමාන්‍ය ampere 10ක load එකක් ඔයාලට ඩෙලිවර් කරන්න පුළුවන් එළියට. ඒ වගේම මේක fully isolate system එකක්. ඒ කියන්නේ මේ control පැත්තයි power පැත්තයි සම්පූර්ණයෙන් opto isolators දාලා isolate කරලා තියෙන්නේ. noise වලින් කිසිම බාධාවක් නැහැ. reset වෙන කිසිම දෙයක් නැහැ. හොඳටම වැඩ කරනවා මේක. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. අනික දැන් මේ control පැත්ත මෙහෙම මේ එතන power දුන්නම් වැඩ කරනවා. power පැත්ත ඔයාලට off කරලා සම්පූර්ණයෙන්ම power පැත්ත off කරන්න පුළුවන්. control පැත්ත run වෙනවා. ඒ කියන්නේ power පැත්තට current එක දුන්නොත් විතරයි මේ relay on වෙන්නේ. power පැත්තට current එක දුන්නොත් විතරයි limit switch එහෙමත් on වෙන්නේ. power පැත්තට current එක දුන්නොත් විතරයි. ඒ කියන්නේ මේ supply එකෙන් limit switch වලටවත් යන්නේ නැහැ. ඒ ඔක්කොම වෙනම high voltage පැත්තෙන්, ඒ කියන්නේ volt 12 පැත්තෙන් තමයි ඒ ඔක්කොම operate වෙන්නේ. ඒකේ signal එක විතරයි opto වලින් control පැත්තට අරගන්නේ. ඉතින් ওই විස්තරය තමයි කියන්න තියෙන. වීඩියෝ එක නම් ගොඩක් දික් වුණා. ඉතින් මේක පිළිබඳව ඔයාලගේ අදහස් මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අපෙන් අහන්න. වීඩියෝ එකත් එක්ක අපේ contact numbers දාලා ඇති. ඒවට කෝල් කරලා අහන්න පුළුවන්. එතකොට මේක ඔයාලට අපි මිලදී ගන්න පුළුවන්.
එහෙනම් ඉතින් මේක ගැන ඕඩර් එකක් මොන හරි තියෙනවා නම් අපිව සම්බන්ධ කරගන්න. අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.